Hi guys, welcome back to my YouTube channel. ඔන්න ගොඩක් දවසකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. බුණු වැඩත් එක්ක මට අලුතෙන් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා ගොඩක් දවසකින්. අද නම් තියෙන්නේ ජෙෆ්නවල පොඩි රස්ති ආදුවක්. එන්නකො එහෙනම් මාත් එක්ක. මායි මගේ රූම් එකේ යාළුවෝ දෙන්නයි එකතු වෙලා මේ පොඩි රවුමක් යන්න තමා ලෑස්ති වෙලා ඉන්නේ. අපේ රූම් එකේ 4 දෙනෙක් හිටියට අද මේකේ එක්කෙනෙක් අඩුයි. ඔන්න අපි ලෑස්ති වෙලා බෝඩිමෙන් එළියට ආවා. ඇවිල්ලා ඉතින් අපි අද මේ රවුමක් යනවා කිව්වට ගොඩාක් දුර යන්නේ නැහැ. පොඩ්ඩක් එළියට ගිහිල්ලා මොන හරි කාලා යමු කියලා තමයි අපි මේ එළියට ආවේ. කොහෙද යන්නේ ඉතින්? අනේ යනවා. දුක් නැති කරගන්න යනවා. ආද එක්සෑම් එකක් ඉවරයි. ඒක ඇත්තටම මේ පෙරක ලේසි කියන්නේ. ඒක දැන් අපිට ගොඩක් මොලේ නැහැ කියන එක හදටම දැනුණා. ඒ නිසා අපි චුට්ටක් එළියට යන්න තමයි ලෑස්තිය. අනිත් යාළුවත් අද මෝඩයි කියලා අහගෙන ඉන්නේ. එයාවත් ගමනට එකතු කරගත්තා. අපි මෙතෙන්ට තමයි ඉස්සෙල්ලාම ආවේ. ජෙෆ්නා ඉන්න අය නම් දන්නවා මේ තැන කොතනද කියන්න. ඔව් මේ දිනේෂ් එක. මේකේ තියෙනවා චොක්ලට් කේක් වර්ග, බනිස් අනම්මනම් ගොඩක් ಜಾති තියෙනවා. ඉතින් අපි එතනින් චොක්ලට් මූස් 3ක් අරගෙන අපි කන්න හිටියේ නැහැ එළියට ආවා. අපි හිතාගෙන ආවේ දිනේෂ් එකට යන්න විතරයි. එතනින් එහාට අපි මොනවද කරන්න කියන අදහසක් අපිට තිබුණේ නැහැ. බෝඩිමට වෙලාම ඉන්න බැරි හින්දා ඇඳුමක් දාගෙන එළියට ආවත් ඇත්තටම අපි දන්නේ නැහැ අපි මොනා කරන්නද ආවේ කියන්නේ. ඉතින් ඔන්න ඔහොම කයියක් දාගෙන අපි ඉස්සරහට යනකොට අපිට හම්බුණා තව තැනක්. අපි එතනින් මොන හරි ගන්නවද කියන්න අපිට හරියට අදහසක් තිබුණේ නැහැ. හැබැයි අපි නැවතුණාට පස්සේ අපි තීරණය කරා අපි එතනින් මොන හරි ගන්නවා කියන්න. මෙතන එක එක જાතියේ මුරුක්කු වර්ග, බයිට් වර්ග, වඩේ ගොඩක් જાති තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහකට ගන්න පුළුවන්. අපිට කැමති ගානකට කැමති දෙයක් ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පරමේශ්වර ජංක්ෂන් එකේ ඉඳන් චුට්ටක් ඉස්සරහට යනකොට තියෙන පීසා ට්‍රක් එකක්. ඒ පීසා ට්‍රක් එකේ තියෙන පිට්සා එක නම් ඇත්තටම ගානට සාධාරණ. ඒ වගේම තමයි ඉතින් රස. ඒකත් හැබැයි ෂේප්. එහෙම අවුලක් කියන්න නැහැ. කාලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඔය විදිහට ඒවත් අරගෙන අපි දැන් මේ බෝඩිමට යන ගමන් ඉන්නේ. ජෙෆ්නා කිව්වහම ඉතින් කෝවිල් වලින් අඩුවක් නැහැනේ. මේ මාසෙ පුරාවටම මේ වගේ මොන හරි උත්සව තියෙනවා මං හිතන්නේ. උදේ දවල් රෑ වෙනසක් නැතුව සද්ද නම් කිසිම අඩුවක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඒ හවස්වරුව ගෙවුනේ. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එතකල් පරිස්සමට ඉන්න.